ඔන්න කොහොමත් එක කාලෙක ඈත ගමක පුංචි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ සිරිලුත් සිරිල්ගේ බිරිඳත් සිරිල්ගේ එකම දුවත් විතරයි. මේ සිරිල් බොහෝම කරුණාවන්ත, ගමේ මිනිසුන්ට ගොඩක් උදව් කරන, කොලී වැඩ කරලා ජීවත් වෙන මිනිසෙක්. ඉතින් සිරිල් අදත් සුපුරුදු විදිහටම කොලී වැඩක් හොයාගෙන මුළු ගම වටේම ඇවිදින්න පටන් ගත්තා. ඉතින් සිරිල් මේ යන අතරමඟදීන් කැලේ වැටිලා කෑ ගහමින් ඉන්න යකින්නක් දැක ගන්න සිරිල්ට පුළුවන් වුණා. මොකද මේ ඔයා මේ තරම් හයියෙන් කෑ ගහන්නේ? ඔයාට මොකද්ද උනේ? ඔයාගේ ඇඟ හැමතැනම තුවාල වෙලා. මට කියන්නකෝ, පුළුවන් විදිහක් තියෙනවා නම් මං ඔයාට උදව් කරන්නම්. මගේ රූපය මේ තරම් භයානක විදිහට තියෙද්දිත් ඔයා මට උදව් කරන්න ඉදිරිපත් වෙනවද? අනේ ඔයාට බොහොම පිං සිද්ධ වෙනවා. මම ඇත්තෙන්ම යක්ෂණියක්මත් නෙවෙයි. මම මායාකාරියක්. අනේ ඔයාට පුළුවන් නම් මට උදව් කරන්න. මේ කැලේ කෙළවරක මායා දියඇල්ලක් තියෙනවා. ඒ මායා දියඇල්ලෙන් මට වතුර ටිකක් ගෙනත් දෙන්න. ඒ වතුර බිව්වනම් මගේ මේ තුවාල ඉක්මනින්ම සනීප වෙනවා. මට දැන්මම හොඳ වෙන්න පුළුවන්. අනේ ඔයාට පුළුවන් නම් කරුණා කරලා මට ඒ දියැල්ලෙන් වතුර ටිකක් ගෙනත් දෙන්න. මම ඔයාට කිසිම කරදරයක් කරන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. හොඳයි. මම අනිවාර්යෙන්ම ඔයාට උදව් කරන්නම්කෝ. ඔයා මෙහෙම අනතුරක වැටිලා ඉදි මට ඔයාව නොදැක්ක වගේ මෙතනින් යන්න බෑනේ. හැබැයි ඔයා පොරොන්දු වෙන්න ඕනේ. ඔයා සනීප වුණාට පස්සේ මට කිසිම අනතුරක් කරන්නේ නැහැ කියලා. මායාකාරියෝ බොහොම භයානකයි. මම මගේ ජීවිතේ පළවෙනි වතාවටයි මේ තරම් දරුණු මායාකාරියෙක්ව දැක්කේ. ඔහේ මට පොරොන්දු වෙනවා නම් අනිවාර්යෙන්ම මං ඔහෙට උදව් කරන්නම්. මට කියන්නකෝ ඔය මායා දියඇල්ල තියෙන්නේ කොහෙද කියලා. ඔහොම ඔයා ඉස්සරහට ඇවිදගෙන යන්න. ටික දුරක් ඉස්සරහට ඇවිදගෙන යනකොට විශාල අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහ සාමාන්‍ය අඹ ගස් වගේ නෙමෙයි. ගොඩක්ම විශාලයි. ඔයා ඒ අඹ ගහ ළඟින් දකුණට හැරෙන්න. දකුණට හැරිලා ටික දුරක් ඇවිදගෙන යනකොට ගොඩක් ලොකු වැල් වලින් වැහිච්ච උමගක් වගේ දෙයක් ඔයාට හම්බ වේවි. ඔයා ඒ වැල් වලින් ඇතුළට ගිහින් උමග දිගේ ඇතුළට ගියාම ඔයාට මේ මායා දියඇල්ල හොයා ගන්න පුළුවන්. කරුණා කරලා මට එකෙන් වතුර ටිකක් ගෙනත් දෙන්න. එතකොට ඉක්මනින්ම මගේ මේ හැම තුවාලයක්ම හොඳ වෙනවා. හොඳයි එහෙනම්. ඔයා මට කිසිම අනතුරක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් මම අනිවාර්යෙන් මේ වතුර ඔයාට ගෙනත් දෙන්නම්. දැන් ඔයා පරිස්සමෙන් ඔතනට වෙලා ඉන්නකෝ. මම ඔයා කියපු පාරෙම ඉක්මනටම ගිහිල්ලා ඔයාට මේ මායා වතුර ටික ඉක්මනින්ම අරගෙන එන්නම්. ඔයාට එතකොට ඉක්මනටම සනීප වෙන්නත් පුළුවන්නේ. මෙහෙම කියපු සිරිල් මේ මායාකාරියට උදව් කරන්න හිතාගෙන මේ මායා දියඇල්ල හොයාගෙන කැලේ මැදින් ඇවිදගෙන ගියා. ඉතින් බොහොම දුරක් ගෙවලා සිරිල් අවසානයේදී මේ මායා දියඇල්ල ළඟට යන්න සූදානම් වුණා. මේ මායා දියඇල්ලේ ජලය බොහොම පිරිසිදු දිලිසෙන වතුර. මේ දැකපු සිරිල් බොහොම පුදුම වුණා. ඉතින් ඉක්මනින්ම මේන් වතුර ටිකක් අරගත්ත සිරිල් මායාකාරියට මේ වතුර ගෙනවිත් දුන්නා. මේ වතුර බීපු මායාකාරිය ඉක්මනින්ම සුවපත් වුණා. සිරිල්ටත් බොහොම පුදුමයි. මට මේ කරපු උදව්වට ඔයාට බොහොම ස්තුතියි. මම නම් ඇත්තටම හිතුවේ නෑ ඔයා මට උදව් කරાવી කියලා. ඔයා නම් බොහොම කරුණාවන්තයි. බොහොම හොඳ මිනිසෙක්. මම අනිවාර්යෙන්ම ඔයාට මේ වෙනුවෙන් උදව් කරන්නම්. ඔයා මම කියපු පාර දිගේම ආපහු පාරක් ඉස්සරහට යන්න. ඒ විශාල අඹ ගහ ළඟින් වම් අත පැත්තට මේ පාර හැරෙන්න. මායා දියඇල්ල තියෙන දකුණු අත පැත්තේ. වම් අත පැත්තට ගියාම ටික දුරක් යනකොට අර වගේම වැල් වලින් වැහුණ ගුහාවක් තියේවි. ඒ ගුහාවෙන් ඉදිරියට ගියාට පස්සේ ඔයාට රත්තරන් වලින් පිරුණු ළිඳක් හම්බ වේවි. ඔයා එතනට ගිහින් ඔයාට අවශ්‍ය වෙන තරම් රත්තරන් ගන්න. ඒත් ඔයා හොඳටම මතක තියාගන්න. ඔයාට එක් වතාවකට රත්තරන් ගන්න පුළුවන් ඔයාගේ අතට හම්බෙන ප්‍රමාණයට විතරයි. ඊට වඩා තණ්හාවෙන් ඔයා රත්තරන් ගත්තොත් අනිවාර්යෙන්ම ඔයාට අනතුරක් වෙනවා. මේ ළිඳ ගොඩක් දරුණු, ඒ වගේම නපුරු මායාකාරියෝ ආරක්ෂා කරනවා. ඉතින් ඔයාට එක වතාවකට ගන්න පුළුවන් ඔයාගේ අත්වලට අහුවෙන ප්‍රමාණය විතරයි. ඔයාට රත්තරන් ඕන වෙන වෙලාවට ඇවිත් ඒ ප්‍රමාණයට විතරක් අරගෙන යන්න. එකපාරක් අරගෙන ගිහිලා ඒ රත්තරන් ඉවර වුණාම ආපහු එන්න. අනවශ්‍ය විදිහට තණ්හා වෙලා ඒ රත්තරන් ගන්න ගියොත් අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේට අනතුරක් වෙනවා. ගොඩක් ප්‍රවේශම් වෙන්න. එහෙනම් මං දැන් ගිහින් එන්නම්. ආපහු වතාවක් මං ඔයාට ස්තුති කරනවා මගේ ජීවිතේ බේරගත්තට.
හොඳයි මට තේරුණා. මම ඔබ කියපු විදිහටම කරන්නම්කෝ. එක් වතාවකට මගේ අත්වලට අහුවෙන ප්‍රමාණයට විතරක් මම රත්තරන් අරන් යන්නම්. තණ්හාවෙන් මිදිලා මට අවශ්‍ය ප්‍රමාණයට විතරක් මම රත්තරන් ගන්නම්කෝ. මෙන්න මේ විදිහට මායාකාරිය සිරිල්ටත් ස්තුතිවන්ත වෙලා එතනින් පිටත් වෙලා ගියා. ඉතින් සිරිලුත් මායාකාරිය කියපු විදිහටම මේ රත්තරන් පිරුණු ළිඳ හොයාගෙන යන්න පටන් ගත්තා. ඉතින් අවසානයේදී බොහෝම අලංකාර පරිසරයක මායාවක් වගේ දිලිසෙමින් තිබුණු රත්තරන් පිරුණු ළිඳ සිරිල්ට හොයා ගන්න පුළුවන් වුණා. ඉතින් සිරිල් මායාකාරිය කියපු විදිහටම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් රත්තරන් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. ගිහින් තමන්ගේ බිරිඳටත් දියණියටත් මේ බව පැවසුවා. ඔවුන්ටත් බොහෝම සතුටුයි. මොකද සිරිල් කොලී කරත් ඔහුට මුළු පවුලම නඩත්තු කරන්න තරම් සල්ලි නම් හම්බ වුණේ නැහැ. ඔවුන් බොහෝම දුප්පත් විදිහටයි ජීවත් වුණේ. ඉතින් අවසානයේදී සිරිල් මේ රත්තරන් ටිකත් අරගෙන රත්තරන් බඩු විකුණන සාප්පුවකට ගියා. ගිහින් මේ රත්තරන් ලබා දීලා එයට සරිලන තරම් මුදල් ලබා ගත්තා. දැන් ඉතින් සිරිල්ගේ පවුලට සල්ලි වලින් නම් අඩුවක් නැහැ. ඔවුන් බොහෝම සතුටින් හිටියා. මුදලාලි ඔය ඇත්තමද මුදලාලි කියන්නේ? මේවා ඇත්තම රත්තරන්ද එතකොට? ගොඩක් වටිනවද? අනේ මන්ද මුදලාලි මට නම් හිතා ගන්නවත් බෑ. මුදලාලි ඔය කියන තරමටම ඇත්තටම මේවා වටිනවද මුදලාලි? ඔව් දරුවෝ මම මොකටද බොරු කියන්නේ? මම දන්නේ නෑ ඔය ළමයාට මේවා කොහෙන් හම්බ වුණාද කියලා. ඒත් ඉතින් මේවා තමයි නියම රත්තරන්. කිසිම ලෝහයක් කලවම් කරලා නැති පිරිසිදුම රත්තරන්. ගොඩාක් වටිනවා මේවා. ඔය ළමයා හොඳ වෙලාවට මගේ ළඟට මේවා අරගෙන ආවේ. වෙන කාගේ ළඟට හරි අරගෙන ගියා නම් ඔය දරුවව රවට්ටන්නත් තිබුණා. හොඳයි මං දැන් ඔය දරුවට මේවට හරියනම වටිනාකම දෙන්නම්කෝ. මේ වගේ රත්තරන් කොහෙන්වත් හොයාගන්න නෑ. ඔය දරුවා ළඟ තවත් තියෙනවා නම් මට ගෙනත් දෙන්න. මම කිසිම වංචාවක් නොකර ඔය දරුවගෙන් ඒව මිලට ගන්නම්. මේ දේවල් පරිස්සම් කරලා තියාගන්න. බොහෝම වටින පිරිසිදුම රත්තරන් තමයි මේ තියෙන්නේ. හොඳයි. දැන් ඔය කතා ඇති. මං ඔය දරුවට ඔය ළමයාගේ සල්ලි ටික දෙන්නම්කෝ. අනේ බොහෝම ස්තුතියි මුදලාලි. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. දැන් මට මගේ සල්ලි ටික දෙන්නකෝ. මේ රත්තරන් කරන මුදලාලි බොහොම සාධාරණ මිනිසෙක්. ඉතින් මේ මුදලාලි සිරිල්ව රැවටීමකට ලක් නොකර ඔහු ගෙනවිත් තිබූ රත්තරන් වලට වටිනාම මිල මේ මුදලාලි සිරිල්ට ලබා දුන්නා. ඉතින් සිරිල් බොහොම සතුටින් මේ සල්ලිත් අරගෙන ගෙදර ගියා. දැන් සිරිල්ගේ බිරිඳටත් බොහොම සතුටුයි. මේ තරම් කාලයක් වුන් නොවිදිනා දුක් විඳමින් බොහොම දුප්පත් විදිහටයි ජීවත් වුනේ. ඉතින් සිරිල්ගේ බිරිඳටත් සිරිල්ගේ දියණියටත් දැන් බොහොම හොඳින් සැපවත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඔවුන් කවදාවත්ම කාලා නොතිබූ කෑම පවා දැන් ඔවුන් බොහෝම රසවත් විදිහට ආහාරයට ගන්නවා. බොහෝම හොඳින් ඇඳුම් ආයිත්තම් ලබාගෙන ඒවා ඇඳ පැළඳගෙන බොහෝම සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේත් එක්කම සිරිල්ගේ අසල්වැසියන්ට මේ පිළිබඳව සැකයක් මතුවුණා. ඔවුන් සිරිල්ලට මේ මුදල් ලැබුණේ කෙසේදයි කියා කල්පනා කළා. ඔවුන්ට සිරිල් ගැන බොහෝම ඉරිසියාවකුයි ඇති වුණේ. අදත් ඔය කෑමක සිරිල්ලගේ ගෙදරින්ද හාම්බුනේ හාමිනේ. අනේ මන්දා එදා වේලවත් කණ්ඩ නැතුව හිටපු සිරිල්ලට මේ තරම් රසවත් ආහාර කන්න කොහෙන්ද ඉතින් සල්ලි? මට නම් තේරෙන්නේ නෑ මේ මිනිස්සු මොනවා කරනවද කියලා. හාල් ඩිංගක් ගන්නවත් ඕකුන් අතේ සල්ලි ටිකක් තිබුණේ නෑ නව. දැන් මස් මාළු හැමදාම කනවා. රස කේක් වර්ග මේ දේවල් කන්න කොහෙන්ද මේ උන්දලට සල්ලි? ඒ මිනිස්සු විතරක් කනව නම් තව කවන්නේ. අපිටත් ගෙනත් දෙනවා නව. මාසයක්ම තමන්ගේ නිවසට වෙලා ගත කරපු සිරිල් තමන් සතුව තිබූ මුදල් ඉවර වුණු පසුව නැවතත් මේ ළිඳෙන් රත්තරන් ලබා ගන්න පිටත් වුණා. ඉතින් සිරිල් ගැන ගොඩක් හොදිසියෙන් හිටපු අසල්වැසියන් සිරිල් පසුපසින්ම ආවා. සිරිල් මේ රත්තරන් ළිඳෙන් රත්තරන් ලබා ගන්න ආකාරය මේ අසල්වැසියා බලාගෙන හිටියා. ඉතින් මේ අසල්වැසියාත් අවසානයේදී සිරිල්ගේ මේ රහස පිළිබඳව දැනගත්තා. දැන් මේ රහසක් නම් නොවේ. සිරිල්ගේ අසල්වැසියාත් සිරිල්ට මේ මුදල් ලැබෙන ආකාරය ගැන දැනගත්තා. මේ කිසිම දෙයක් දන්නේ නැති සිරිල් රත්තරන් අරගෙන නිවසට යන්න පිටත් වුණා.
මෙහෙමයි එහෙනම් සිරිල් මේ තරම් ඉක්මනින් දියුණුනේ. දැන් ඉතින් මටත් දියුණු වෙන්න පුළුවන්. මේ තරම් ලොකු රත්තරන් ඉඳක් තියාගෙන සිරිල් මොකටද මේ රත්තරන් පොඩ අරගෙන යන්නේ? මමත් මේකෙන් ටිකක් අරගෙන යනවා. මොනතරම් නම් වාසනාවක්ද මේ වගේ රත්තරන් ලිඳක් තියෙන එක. දෙවියනේ මටත් දැන් පුළුවන් පොහොසත් වෙන්න. අරගෙන ගිහින් හාමිනේටත් පෙන්වන්න ඕනේ. ඉතින් මේ රත්තරන් ලිඳ දැකපු සිරිල්ගේ අසල්වැසියාත් මේ රත්තරන් ලිඳෙන් රත්තරන් අරගෙන ඉක්මනින්ම Tamanගේ නිවසට පිටත් වුණා. ඒ Tamanගේ බිරිඳට මේ පිළිබඳව පැවසීමටයි. ගිහින් සිරිල් මේ ලිඳෙන් රත්තරන් ලබාගත් ආකාරයත් සිරිල් ඉක්මනින්ම දියුණුනේ මේ නිසා බවත් Tamanගේ බිරිඳට මේ අසල්වැසියා පැහැදිලි කරලා දුන්නා. දෙවියනේ ඔය තරමටම රත්තරන් තියෙනවා නම් ඔහේ මොකටද මේ තරම් පොඩි රත්තරන් ප්‍රමාණයක් අරගෙන ආවේ? ඔහෙට තිබුණනව තව රත්තරන් අරගෙන එන්න. අනේ මන්දා ඔහේ තරම් මෝඩ මිනිහෙක් මං කවදාවත් දැකලා නැහැ. මේ තරම් පොඩි රත්තරන් ප්‍රමාණයක් අරන් ඇවිත් මොනව කරන්නද? අපරාදේ. දැන් සිරිල් ආපහු ගිහින් ඔය රත්තරන් ටිකත් අරගෙන ආවොත් අපිට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහේ නම් පුදුම මෝඩ මිනිසෙක් තමයි. හරි හාමිනේ මම ඉතින් දන්නවෑ සිරිල් රත්තරන් ගේන්න යනවා කියලා. එහෙම දන්නවනම් ඉතින් මම මොකක් හරි මල්ලක් හරි අරගෙන යනවා. මට රත්තරන් අරගෙන එන්න දෙයක් තිබුණේ නෑ නෑ. ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ. මම ගෝණියක් අරගෙන ගිහින් ඔය රත්තරන් ටික ඔක්කොම ආපහු අරගෙන එන්නම්. මයි හාමිනේ මොකට කලබල වෙනවද මේ මම ඉද්දි. මම්මු සිරිල්ට කවදාවත් ඔය රත්තරන් ඔක්කොම ගන්න දෙන්නේ නෑ. ඔහොම ඩිංගිත්තක් ඉන්නකෝ. මම අද රෑ හොරින්ම ගිහිල්ලා ගෝණියකට ඔය රත්තරන් සේරම ටික දාගෙන එන්නම්. මයි හාමිනේටයි මටයි ඉතින් එතකොට සපවත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේ මුළු රටේම ඉන්න සල්ලිකාරයෝ දෙන්න තමයි අපි දෙන්න. මේ කතාව අහපු මේ තණ්හාවන්ත බිරිඳගේ හිත ගොඩක් සතුටින් පිරීලා ඉතිරිලා ගියා. ඉතින් අය එදා රාත්‍රියේම විශාල ගෝණියක් Tamanගේ සැමියා අතට ලබා දී ගිහින් ඒ ළිඳේ තියෙන සියලුම රත්තරන් Tamanගේ නිවසට රැගෙන එන ලෙසට පැවසුවා. ඉතින් මේ තණ්හාවන්ත සැමියාත් දෙපාරක් නොහිතාම සිරිල්ට කලින් ඒ රත්තරන් ලබා ගන්නට ඇති ආශාව නිසා මේ විශාල ගෝණියත් අරගෙන ළිඳ ළඟට පිටත් වුණා. ගිහින් එහි තිබුණු සියලුම රත්තරන් මේ ගෝණියට දමාගෙන ආපහු නිවසට එන්න සූදානම් වුණා. එවිටම මහා භයානක නපුරු මායාකාරියක් මේ ළිඳ අසලින් මතුවුණා. මේ පුරුෂයා මෙහි ඇති සියලුම රත්තරන් රැගෙන යාමට සූදානම් වන බව දුටු මේ මායාකාරිය බොහොම කෝපයට පත් වුණා. ඉතින් මේ භයානක දරුණු මායාකාරිය මේ පුද්ගලයාවත් අරගෙන මේ රත්තරන් පිරුණු ළිඳ ඇතුළට පිටත් වුණා. මේ පුද්ගලයාවත් අරගෙන ළිඳේ ගැඹුරටම ගියා. Tamanගේ සැමියා එනතුරු බලාගෙන සිටි බිරිඳට දැන් බොහොම බයකුයි දැනෙන්නේ. තවමත් Tamanගේ සැමියා නොපැමිණි නිසා ඇයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඇය ඉක්මනින්ම සිරිල්ගේ නිවසට පිටත් වුණා. ඒ Tamanගේ සැමියාට කුමක් සිදු වී ඇද්දයි කියා සොයා ගැනීමටයි ගිහින් ඇය සිරිල්ගෙන් උදව් ඉල්ලුවා. අපි දැන් පරක්කු වැඩි නංගියේ ඒ මායාකාර යක්ෂණියෝ මල්ලිව මරලා දාලා. ඔයාලා නිකමට හරි මගෙන් ඔය ගැන ඇහුවනම් මම ඔයාලට ඔය හැම විස්තරයක්ම කියනවා. මම කවදාවත් මේ දේවල් නොකිය ඉන්නේ නෑ. මම ගමේ මිනිස්සුන්ට ඔය දේවල් නොකිය හිටියේ ගමේ මිනිස්සු ඔය ගිහින් රත්තරන් වැඩිපුර ගත්තොත් අනිවාර්යෙන්ම මිනිස්සුන්ට අනතුරක් වෙන හින්දා. ඔයයි මල්ලි ඔය දේ දැනගත්තනම් මගෙන් ඇහුවනම් මම අනිවාර්යෙන්ම කියනවා. ඔය දෙන්න දුරදිග බලලා වැඩ කරපු නැති හින්දායි ඔය දෙන්නගේ තිබුණු තණ්හාව හින්දායි අන්තිමට මල්ලිට මල්ලිගේ ජීවිතෙන් වන්දි කෙවන්න උනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙතෙන් පටන්වත් හොඳින් ජීවත් වෙන්න. තණ්හාවෙන් වැඩ කරන්න එපා. තණ්හාවෙන් වැඩ කරොත් අපේ ජීවිතේටත් අනතුරක් වෙනවා. ඒ දේවල් හොඳට හිතට අරගෙන දැන් ඉඳලවත් ජීවත් වෙන්න. මල්ලිට නිකරුණේ මැරිලා යන්න සිද්ධ වුණා.